ආයුබෝවන් අද අපි සූදානම් වෙන්නේ ලග්න චක්‍රයේ 5 වන ලග්නය වන 15 රජු වන රවි අධිපතිත්වයේ දරන සිංහ ලග්න හිමියන්ගේ 2026 මැයි මාසයේ ග්‍රහචාරිකාව පිළිබඳ සවිස්තරාත්මකව කතා කරන්නයි. සිංහ ලග්නය කියන්නේ තේජස, අභිමානය සහ පෞරුෂයේ සංකේතයයි. ඔබ ස්වභාව ධර්මයෙන්ම නායකත්වයට ලැබි ඕනෑම අභියෝගයක් නොබිව මුහුණ දෙන අයුක්තියට එරෙහිව නැගී සිටින සිංහයෙකු වැනි පෞරුෂයක් ඇති පිරිසක්. 2026 මැයි මාසයේ කියන්නේ සිංහ ලග්න හිමියන් වන ඔබට ඔබේ බලය සහ හැකියාවන් ලෝකයට පෙන්වන්න ලැබෙන ස්වර්ණමය අවස්ථාවක්. පහුගිය කාලයේදී ඔබ විදි පසුබෑම් සහ ඔබව අගය නොකිරීම ගැන තිබූ කනගාටුව මේ මාසය තුල සම්පූර්ණයෙන්ම මැකී යනවා. ඔබේ ලග්නාධිපති රවි ග්‍රහයා මේ මාසයේ ගමන් කරන බලවත් ස්ථානය ඔබේ රැකියාවට සහ සමාජ තත්වයට බලපාන්නේ කොහොමද කියලා අපි දැන් සවිස්තරාත්මකව බලමු. මැයි මාසයේ ප්‍රධාන ග්‍රහ චෞර්ය සිංහ ලග්න හිමියනි. මේ මාසයේ ග්‍රහ දෙස බැලීමේදී පෙනී යන්නේ ප්‍රධාන ග්‍රහයන් කීප දෙනෙකුම ඔබේ කේන්දරයේ ඉතාමත් සුබදායි ස්ථානවල ගමන් කරන බවයි. මාසයේ මුල් සද්දක තුල රවි ග්‍රහයා ඔබේ නම වැන්නේ හෙවත් භාග්‍ය ස්ථානයේ ගමන් කිරීම ඉතාමත් සුබයි. මේන් අදහස් කරන්නේ ඔබේ වාසනාව සහ පින මේ කාලයේ ඉහළම තැනක පවතින බවයි. නමුත් වඩාත්ම වැදගත් සිදුවීම වන්නේ මැයි 14 වෙනිදා රවි ග්‍රහයා ඔබේ දහවැන්නට හෙවත් කර්ම ස්ථානයට පැමිණීමයි. මේ ජ්‍යොතිෂයෙන් ඉතාමත් බලවත් පිහිටීමක්. රවි දහවැන්නේ දිග්බල වෙන නිසා ඔබට රාජ්‍යාංශයේ උසස් නිලතල, ගෞරවය සහ අසීමිත නායකත්ව බලතල හිමි වෙනවා. ඒ වගේම 11 වැන්නේ සිටින ගුරු ඔබේ ආදායම් මාර්ග පුළුල් කරන අතර සෙනසුරු 8 වැන්නේ සිටීම නිසා සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුතුයි. රැකියාව සහ වෘත්තීය බලතල. සිංහ ලග්න හිමියන්ගේ රැකියා අංශයේ මැයි මාසයේදී ඉතාමත් දීප්තිමත් වෙනවා. රාජ්‍යාංශයේ නිලතල. ඔබ රජයේ රැකියාවක නිරත වෙනවා නම් මේ මාසයේ ඔබට විශේෂ වගකීම් සහ උසස් වීම් ලැබෙන්නට ඉඩ තියෙනවා. නායකත්ව අවස්ථා. පෞද්ගලික අංශයේ අයට පවා කණ්ඩායම් නායකත්වයේ හෝ කළමනාකරන තනතුරක් ලැබීමේ වාසනාව පවතිනවා. ඔබේ තීරණවලට සියලු දෙනා අවනත කාලයක් උදා වී තිබෙනවා. වෘත්තීය මාරුවීම. ඔබ දැනට ඉන්න රැකියාවට වඩා ඉහළ වැටුපක් සහ ගෞරවයක් සහිත රැකියාවක් බලාපොරොත්තු වූවා නම් මේ 15 වෙනි පසු එවැනි අවස්ථාවක් ඔබ සොයා එනු ඇත. විදේශ රැකියාව. රැකියාව සහ විදේශගත වීමට උත්සාහ කරන අයට මේ මාසය තුල වීසා සහ අනෙකුත් ලියකියවිලි සම්බන්ධ බාධා ඉවත් වී සුබ පණවිඩ ලැබෙනවා. ව්‍යාපාර, ස්වයං රැකියාව සහ නව ප්‍රගතිය. ව්‍යාපාරික සිංහ ලග්න හිමියන්ට මැයි මාසයේ යනු ව්‍යාපාර ලෝකේ නමක් දිනා ගැනීමට ලැබෙන අවස්ථාව. ඔබේ ව්‍යාපාරයේ නම සමාජය තුල ප්‍රසිද්ධ කිරීමට මේ මාසයේ ඉතාමත් සුදුසුයි. ඔබ නව නිෂ්පාදනයක් වෙළඳපොළට හඳුන්වා දීමට සිතා සිටී නම් ඒ සාර්ථක වීමට 100% ඉඩ පවතිනවා. රන් සහ ඉඩකඩම්. ඔබ සරණා භාණ්ඩ, ඉඩකඩම් හෝ සුපෝකභෝගී භාණ්ඩ සම්බන්ධ ව්‍යාපාර කරන අයෙක් නම් මේ මාසයේදී වාර්තාගත ලාභ ලැබීමට හැකි වෙනවා. නව ආයෝජන. අලුත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මැයි මාසයේ දෙවන සති ඉතාමත් සුබයි. විශේෂයෙන්ම රාජ්‍යාංශයේ සමග ගනුදෙනු කරන ව්‍යාපාර වලින් වැඩි ප්‍රගතියක් දැකගත හැකියි. ධනය, ආර්ථිකය සහ මූල ශක්තිය. ධනය ගැන කතා කරද්දී සිංහ ලග්න හිමියන් මේ මාසයේ ආර්ථිකය අතින් ඉතාමත් ශක්තිමත් මට්ටමක සිටිනවා. ආදායම් මාර්ග. 11 වැන්නේ ගුරු සිටීම නිසා ඔබට මාර්ග කිහිපයකින්ම මුදල් ලැබීමක් පේනවා. ස්ථාවර වැටුපට අමතරව අතුරු ආදායම් මාර්ගද විවෘත වෙනවා. පැරණි ලැබීම්. කලත් තිස්සේ හිර වී තිබුණ මුදල්, හිඟ වැටුප් හෝ උරුමයන් මේ මාසය තුල ඔබට ලැබීමට ඉඩ තිබෙනවා. වියදම්. ඔබ නිතරම කැමති ගුණාත්මක සහ උසස් දේවල් වලටයි. මේ මාසයේදී ඔබ නව වාහනයක්, රන් ආභරණයක් හෝ නවීන පන්නේ ඉලෙක්ට්‍රොනික උපකරණ ලදී ගැනීමට වැඩිපුර මුදල් වැය කරනු ඇත. ආයෝජන. කොටස් වෙළඳපොළ හෝ ස්ථාවර තැන්පතු වල මුදල් ලැබීමට මැයි 20 පසු කාලයේ ඉතාමත් සුබයි. අධ්‍යාපන සහ විදේශ අධ්‍යාපනය. සිංහ ලග්න හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ මාසයේ බුද්ධිය ප්‍රබෝධමත් වන කාලයකි. විභාග ජයග්‍රහණ. ඉංජිනේරු තාක්ෂණය, කළමනාකරණය හෝ නීතිය හදාරන සිසුන්ට තමන්ගේ විභාග වලින් ඉහළම සාර්ථකත්වයක් ලැබිය හැකි. ඔබේ මතක ශක්තිය සහ තීරණ ගැනීමේ හැකියාව මේ කාලයේදී ඉතාමත් ඉහළයි. විදේශීය ශිෂ්‍යත්ව. උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීමට උත්සාහ කරන සිසුන්ට මැයි මාස මැද භාගයේදී ඉතාමත් වාසනාවන්ත පුවත් අහන්නට ලැබෙනවා. විශේෂයෙන්ම පර්යේෂණ කටයුතු කරන අයට අලුත් මඟ පෑදීම්ද සිදු වෙනවා. පවුල ප්‍රේමය සහ සමාජ සම්බන්ධතා. සිංහ ලග්න හිමියන්ගේ පෞද්ගලික ජීවිතය මැයි මාසය තුල ඉතාමත් ප්‍රීති වෙනු ඇත. විවාහ ජීවිත. සහකරු හෝ සහකාරිය සමග තිබූ කුඩා මතභේද දුරු වී ඉතාමත් සමීපව සහ ගෞරවනීය ලෙස කාලය ගත කිරීමට අවස්ථාව ලැබෙනවා. ප්‍රේම සම්බන්ධතා.
තනිකඩ අයට පෞරුෂයට ගැලපෙන සමාජයේ පිළිගත් කෙනෙකු සමග අලුත් ප්‍රේම සම්බන්ධතා ඇති කර ගැනීමට ඉඩ තිබෙනවා. සමාජ පිළිගැනීම. ඔබ ජීවත් වන ප්‍රදේශයේ හෝ සංගමයක ප්‍රධාන තනතුරක් ලැබීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. සෞඛ්‍ය සහ මානසික සුවය. සෞඛ්‍ය ගැන බැලීමේදී මේ මාසය තුල ඔබ යම් සැලකිල්ලක් දැක්විය යුතුයි. සැලකිලිමත් වේ යුතු රෝග. කුන්දේ අමාරු, හෘදයාශ්‍රිත රෝග හෝ රුධිර පීඩනය ගැන සැලකිලිමත් වීම වැදගත්. අධික කාර්යබහුලත්වය නිසා ඇතිවන මානසික ආතතිය පාලනය කර ගැනීමට උත්සාහ කරන්න. ශාරීරික ව්‍යායාම. ඔබ ක්‍රියාශීලී බව රැක ගැනීමට දිනපතා ව්‍යායාම කිරීම සහ නිවැරදි ආහාර වේලක් ලබා ගැනීම ඉතාමත් වැදගත්. රාත්‍රී නිින්ද ප්‍රමාණවත් ලෙස ලබා ගැනීමට වග බලා ගන්න. වාසනාවන්ත වර්ණ, අංක සහ වත්පිළිවෙත්. ඔබේ වාසනාව තවත් වැඩි කර ගැනීමට මේ දේවල් අනුගමනය කරන්න. වාසනාවන්ත වර්ණ: රම් පැහැය, තැඹි පාට සහ තද රතු පැහැය. වැදගත් වැඩවලට යන විට මේ වර්ණ වලින් යුත් ඇඳුම් ඇඳීමෙන් ඔබේ ජයග්‍රහණ සහතික කරගත හැක. වාසනාවන්ත අංක 1, 5, 9. අපල දුරු කර ගැනීමට සෑම ඉරිදා දිනකම අභිමන්ත්‍රය හෝ සූර්ය නමස්කාරය කරන්න. කතරගම දේවියන්ට පූජා පවත්වා ආශිර්වාද ලබා ගැනීමෙන් සෞඛ්‍ය ගැටලු සහ රැකියා බාධා දුරු කරගන්න පුළුවන්. ඉතින් සිංහ ලග්න හිමියනි 2026 මැයි මාසය කියන්නේ නායකත්වයෙන් සහ දක්ෂතාවයෙන් ලෝකේ ජය ගන්න ලැබෙන අපූර්ව අවස්ථාව. ඔබ සිංහ ලග්නෙන් උපන් අයෙක් නම් සිංහ කියලා කමෙන්ට් කරන්න. වීඩියෝ හොඳ නම් වීඩියෝකට ලයික් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔබ සැමට වාසනාවන්ත අනාගතයක් වේවා. ආයුබෝවන්.